හොඳයි අද අපේ සාකච්ඡාවේ තුන්වෙනි දවස. ඉතින් මම හිතන්නේ ගිය වාර දෙකේදී මම ඕගලන්ට ප්‍රශ්න කීපයක් යොමු කරා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ කවුද මේ මම කියන්නේ කියන එක. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ සතුට එහෙම නැත්නම් දුක කියන එක ඇත්තටම ඇති වෙන්නේ තියෙන දෙයකින්ද එහෙම නැත්නම් මනසේම අවාගත්තු දෙයකින්ද කියන එක. ඒ වගේම ඔබට මතක ඇති ගිය සතියේ සාකච්ඡාවේදී මම අවසන් කරේ සිතුවිලි දිහා බලන්න. එතකොට බලන්න මේක සිතුවිලි කියන එක ඔබ නිර්මාණය කරනවද? මම කියලා කෙනෙක් ඇවිල්ලා සිතුවිලි නිර්මාණය කරනවද? එහෙම නැත්නම් සිතුවිලි ඉබේ හට ගන්නවද? සිතුවිලි කොහොමද වෙන්නේ කියන එක බලන්න කියලා මං කිව්වා. කොට ওই ප්‍රශ්න තුන තියන්න ඕන. ඔය මම ප්‍රශ්න මේවා කරන්නේ ඇත්තටම මම හැම වෙලාවෙම ඕගොල්ලන්ගේ ප්‍රශ්න අහන්නේ හේතුවක් ඇතුව. මේ ප්‍රශ්න අහන්නේ කියන්නේ මේක නිකන් අර අපි කියන්නේ මේක අර අපි මේ ගමනේ යන්න ඕනේ ප්‍රඥාවන්ත. ඒ කියන්නේ දෙයක් විමසන්නේ බලන්නේ නැතුව හොයන්නේ බලන්නේ නැතුව නෙමෙයි. අපි මේ ගමන හැම වෙලාවෙදිම යන්න ඕනේ. මේක යන්න ඕනේ ඕගොල්ලොත් මේක හිතලා. ඕගොල්ලොත් මෙතන හිතලා අවබෝධයෙන් විමසලා තමයි යන්න ඕනේ. ඒකයි මම ඕගොල්ලන්ට හැම වෙලාවෙදිම හුඟක් වෙලාට මේ පෞගේ වැඩසටහන් දෙකේදී මම ඕගොල්ලන්ට ප්‍රශ්නයක් දීලා ඒක විවෘත කරලා තිබුණේ. හරි. ඉතින් දැන් ඒ සති දෙකේදී ඒක ඒ වැඩසටහන අහන්න බැරි වෙච්ච කෙනෙක් ඇත්තට මේකේ YouTube එකට දාලා තියෙනවා ඒ දේශනා දෙක සංකාර 1 සංකාර 2 කියලා. ඒකට කවුරු හරි අහන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ආයෙ අහලා බලන්න. ඉතින් අද මේ සාකච්ඡාව පටන් ගන්න කලින් මම ඕගලන්ට පොඩි සරල තැනකින් මේක පටන් ගන්න මේ සරල තැනකින් ඕගලන්ට ජීවිතේට යමක් එකතු කරන්න ඕනි කියලා හිතුවා. දැන් හිතන්න ඕගොල්ලෝ ගමනක් යනවා පාරක. දැන් මේ පාරේ ඕගොල්ලෝ ගමන් කරනවා. දැන් ගමන් කරනකොට ඕගොල්ලන්ට පේනවා මේකේ අතුරු පාරවල් තියෙනවා. මේ අතුරු පාරවල් වලින් එක එක්කිනා එකතු වෙනවා. එකතු වෙලා දැන් ඔබ යන දිශාවටම මේ අනිත් අයත් යනවා. මේ අතුරු පාරවල් වලින් එකතු වෙනවා. ඔබත් එක්කම යනවා. සමහර අය ඔබත් එක්ක මෙහෙම ගමන් කරන අය සමහර අය තව අතුරු පාරකින් හැරිලා යනවා. දැන් මේ පාරේ ගමන් කරනකොට මේ අතුරු පාරකින් එකතු වෙලා මේ ඔබත් එක්ක මේ එකට ගමන යන අයත් එක්ක මොකද වෙන්නේ? ඔබ මේ ගමන යනකොට ඔබ මිත්‍රකමක් එහෙම නැත්නම් බැඳීමක් ඇති කර ගන්නවා. යාළුකමක්, මිත්‍රකමක්, බැඳීමක් ඇති කර ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට දැන් ඕගොල්ලන්ට පේනවා දැන් මේ අතුරු පාරකින් ඉඳන් ඇවිල්ලා මේ එකතු වෙලා මේ ගමන යන්න එකතු වෙච්ච කෙනෙක් එක්ක ඔබ මිත්‍රකමක් ඇති කරගත්තා, බැඳීමක් ඇති කරගත්තා. දැන් මේ පුද්ගලයා මේ පාරේ ටිකක් ඉස්සරහ යනකොට තව මේ පාරේ තියෙන අතුරු පාරකින් හැරිලා යන්න හදනවා. එතකොට මේ පුද්ගලයා මේ අතුරු පාරකින් හැරිලා යන්න හදනවා. එතකොට ඔබට දැඩි වේදනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔබගේ බලාපොරොත්තුව තමයි මේ පුද්ගලයා දිගටම මාත් එක්ක ගමනේ යයි කියලා. එතකොට ඔබ උත්සාහ කරනවා ඒ පුද්ගලයාව දිගටම ඔබ යන ගමන් මාර්ගයේම තබා ගන්න. එහෙම බැරි නම් ඔබ කරන්නේ අර පුද්ගලයා සමග එයා හැරෙන දිශාවටම ඔබට ඒ දිශාවට යන්න උවමනාවක් ඇත්තේ නැහැ. ඔබට ඇත්තටම මේ දිශාවට යන එක ඔබට දුකක්. ඒ අතුරු පාරෙන් හැරිලා යන එක ඔබට දුක. හැබැයි අමාරුවෙන් අර පුද්ගලයා යන නිසා ඔබ එක්ක ගමන පාර වෙනස් කරගෙන අර අතුරු පාරේ යන්න හදනවා. එහෙම නැත්නම් අර පුද්ගලයාව කොහොම හරි ඔබ උත්සාහ කරනවා මේ පාර කෙලින් යන්න. ඉතින් ඔහොම තවත් ටිකක් ඉස්සරහට තවත් යනකොට තවත් වෙන්න පුළුවන් දේවල් තමයි ඔබට හිතෙනවා අතුරු පාරකින් හැරෙන්න. දැන් ඔබට හිතෙනවා මේ කට්ටියත් එක්ක මෙහෙම ඉස්සරහට යනකොට ඔබට හිතෙනවා අතුරු පාරකින් හැරෙන්න. එතකොට ඒක පාළු පාරක්. එතකොට මේ පාර කවුරුවත් ගමන් කරන බවක් ඔබට පේන්නේ නැහැ. එතකොට ඔබට හිතෙනවා ඔබට බය හිතෙනවා. දැන් මේ පාරේ කවුරුත් නැහැ නේ මං තනියෙන් ගියොත් මොනවා වෙයිද කියලා. සමහරට මේ පාරේ යන්න ඔබ කැමැත්ත තිබුණාට ඔබ අතහැරලා දාලා ආයි අර පිරිසත් එක්කම යනවා. ඉතින් ඔන්න එකපාරකද ඔන්න ඔබට හිතෙනවා මම මේ පාරෙන් හැරෙන්න ඕනි කියලා. එහෙම හැරෙන්න යනකොට මොකද වෙන්නේ? එතකොට ඔබ උත්සාහ කරනවා දැන් ඔබත් එක්ක මේ ඉදිරියට මේ පාරේ ගමන් කරලා දැන් ඔබ මිත්‍රත්වයක් බැඳීමක් ගොඩනගා ගත්ත පිරිස කොහොම හරි
එකතු කරගෙන කතා බහ කරගෙන ඔබ හැරිච්ච අතුරු පාටම හරව ගන්න. ඔබ හැරෙන්න හිතන් ඉන්න අතුරු පාටම හරව ගන්න. ඒ වගේම ඔබ මෙතනදී අත්දකිනවා දැන් සමහරට ඔබත් එක්ක මේකට ඉස්සරහට ඉදිරියට ගමන් කරන අය ඒ අය උත්සාහ කරනවා ඔබ මේ පාරට හැරීමෙන් වළක්වලා ඒගොල්ලන්ගේ පාරේ එකයි යන්න. ඒගොල්ලෝ යන පාරේ එකයි යන්න. ඉතින් මම මේ ඔබට කිව්වේ ඇත්තට මේ ඔබේ ජීවිතය ගැන විස්තරය. ඉතින් මේ අපි මේ ජීවත් වෙද්දී අපි කරන අපේ ජීවිතේ හරියට ඔය වගේ. මෙහෙම පාරක ගමන් කරනවා වගේ. මේ පාරක ගමන් කරනකොට සමහර අතුරු පාරවල් වලින් එකතු වෙන අය අපේ ජීවිතේ අපිත් එක්ක එකට ගමනක් යනවා. සමහරට අවුරුද්දක් දෙකක් අවුරුදු 20ක් 30ක් එහෙම යන්න පුළුවන්. හැබැයි සමහර තැනදී ඒගොල්ලෝ හැරිලා යනවා. සමහර තැන් වලදී අපි හැරිලා යනවා. හරිද? හැබැයි අපි මේ යන ගමන් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ එක්කෝ ඒ අය අපි යන පාරේ තියාගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ උත්සාහ කරනවා අපිව ඒගොල්ලෝ යන පාරේ තියාගන්න. මේක හරීම දුකක්. මෙහෙම තියාගන්න හදන එක හරීම දුකක්. ඒ වගේම අදිශියවත් මෙහෙම වෙන්න උනොත් ඒකත් තවත් දුකක්. දැන් මේක පුද්ගලයන්ට විතරක් නෙමෙයි මේ සමහරක් අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ වලට අපි ඒකත් වෙන්නේ කොහොමද තමයි. අපි මේ ජීවිත ගමන යනකොට මෙහෙම සමහර අතුරු පාරවල් වලින් අපිට එකතු වෙනවා විවිධාකාර දේවල්. සමහර ගෙවල් වාහන විවිධාකාර දේවල් එකතු වෙනවා. එතකොට අපි උත්සාහ කරනවා ඒව කොහොම දිගටම තියාගන්න. හැබැයි ඒවා ඊළඟ හන්දියේදී හැරිලා යනවා. ඒ වගේම තමයි අපේ ජීවිතයේ සතුට. අපි කැමති දේවල්. ඒවත් එහෙම තමයි. මේවා අහම්බෙන් මෙහෙම අතුරු පාරවල එකතු වෙනවා. අපි දිගටම අපිට ඕනේ පාරෙම මෙහෙම තියාගන්න හදනවා. එතකොට මේ කතාවේදී අපි බොහොම පීඩාවටපත් වෙනවා. මොකද්ද මේ අපි කැමති දේවල් අපි යන පාරෙම තියාගන්න සහ අපි හදිසියවත් අපිට හැරෙන්න හිතුනොත් අපිත් එක්කම අනිත් සියලු දෙනාම හැරෙන්න ඕනි කියන අදහස. එහෙම නැත්නම් අපි අනිත් අයගේ පාලනයටපත් වෙනවා. දැන් අනිත් අය කිව්වම පුද්ගලයෝ විතරක් නෙවෙයි අපි සමහරවිට බඩු භාණ්ඩ වල පාලනයටපත් වෙනවා. අපි දැන් මොකක් හරි දෙයකට අපි බැඳුනොත් අපි හිතමු අපි ඉඩමක් අරගෙන අපි ඉඩමට බැඳුනොත් ඉඩම තමයි තීරණය කරන්නේ අපේ ජීවිතය. එතනින් එහාට. අපි ඉඩමත් සමග බන්ධනයක් ඇති කරගත්තොත් අපි අන්තිමට බලන් ගියාම අපේ පහසුව වෙනුවෙන් ඉඩම තියෙනවා නෙමෙයි ඉඩමේ පහසුව වෙනුවෙන් අපි ඉන්නවා. සමහරවිට අපි දැන් වාහනයක් ගන්නවා. දැන් අන්තිමට අපේ පහසුව වෙනුවෙන් වාහනයක් තියෙනවා නෙමෙයි වාහනේ පහසුව වෙනුවෙන් අපි ඉන්නවා වගේ එකක් තියෙනවා. ඒ වගේ අපේ මේ ජීවිතේ අපි මේ ගමන යන්න දන්නේ නැහැ. අපි මේ ගමන යනකොට අපිට ප්‍රඥාව පහළ වෙනවා කියන්නේ අපි තේරුම් ගන්නවා අපිත් එක්ක මෙහෙම යනකොට සමහර පාරවල වලින් කට්ටිය එකතු වෙනවා. සමහරට ඊළඟ පාරේදී ඒගොල්ලෝ වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි මෙහෙම පාරේ ඉස්සරහට යනකොට අපි මෙහෙම ඉස්සරහට යනවා. සමහර අතුරු පාරවලට අපිට හැරිලා යන්න හිතෙනවා. අනිත් අය ඔක්කොම දාලා. එතකොට මෙහෙම පුද්ගලය වෙන්න පුළුවන්, බඩු භාණ්ඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ හිතන හැඟීම් වෙන්න පුළුවන්. ඒවත් ඔක්කොම එහෙම තමයි තියෙන්නේ. දැන් සමහර අපිටම සතුටුදායක හැඟීමක් අපිට ඇති වුණා කියලා. සතුටුදායක හැඟීමක් ඇති වුණාන් පස්සේ ඒකත් අර වංගුවකින් හැදිලා ආපු පුද්ගලයෙක් වගේ. එතකොට අපි උත්සාහ කරනවා මේ සතුටුදායක හැඟීම දිගටම තියාගෙන ඉන්න. හැබැයි එයා ඊළඟ වංගුවේදී හැරිලා යනවා. හරි. අපි උත්සාහ කරනවා දිගටම තියාගන්න. එහෙම නැත්නම් ඒකත් එක්කම අපිත් ඒ වංගුවට හැරිලා එයාත් එක්කම යන්න හදනවා. හැබැයි මේක වෙන්නේ නැහැ. දැන් කවුරු හරි මේ ඇත්තටම නිදහස් පුද්ගලයෙක් කියලා කියන්නේ තව කෙනෙක් හරි තව දෙයක් හරි තමන්ගේ පාලනයට ගන්න උත්සාහ කරන්නේත් නැහැ. තවත් කෙනෙක්ගේ පාලනයට නතු වෙන්නෙත් නැහැ. හරි. මේ එහෙම වුණාම හරි ජීවිතේ හරීම වදයක් වෙනවා. දැන් මම මේක තව උපමාවකින් ඕගලන්ට කියන්නම්. හිතන්න ඕගලන්ට දෙනවා හරක් රංචුවක් බලා ගන්න. දැන් මේ හරක් රංචුව දුන්නොත් බලා ගන්න. ඕගොල්ලෝ කරන වැඩේ මේ හරක් රංචුවගේ හැම හරකකගෙම බෙල්ලට දැන් මේ හරක් රංචුව ඕගොල්ලෝ පාලනය කරගන්න එපා. හැම හරකකින් බෙල්ලට තොණ්ඩුවක් දාලා රණුවක් දාලා ඊළඟට මේ හැම රණුවක්ම අරගෙන ඕගොල්ලන්ගේ අතට අල්ලගෙන අල්ල ගන්නවා මේ හරක් රංචුව පාලනය කරන්න. ඉතින් මෙහෙම කරන්න ගියොත් කොච්චර මේ අපහසුතාවයකට ඕගොල්ලෝපත් වෙයිද? දැන් මේ හරක් ටික ඔක්කොම එකට තියාගෙන ඉන්න හදන සැරේට මොකද වෙන්නේ අර අන්තිමට අපි හරක් පාලනය කරනවා කියලා හිතුවට හරක් විසින් අපිව පාලනය කරන තැනටපත් වෙනවා. දෙපැත්තම පීඩාවටපත් වෙනවා. ඔන්න අපි එක තැනකදී මේකේ තියෙන මෝඩකම තීරුම් කරලා අර ඔක්කොම හරක් ටික නිදහස් කරලා
අපි නිදහස් කරපු ගමන් අපි අර හරක් ටික අල්ලගෙන එකට තියාගෙන ඉන්න තියෙන පීඩාවෙන් නිදහස් වෙනවා. එතකොට සමහර හරක් ඉඳීවි අපිත් එක්ක ජීවිත කාලෙකට ඉඳීවි. සමහරක් හරක් එළියට යාවි. සමහරක් හරක් එළියට ගිහිල්ලා ආපහු එයි. එතකොට හැබැයි අපි මේ හරකුත් නිදහසේ ඉන්නේ අපිත් නිදහසේ ඉන්නේ. මම මේ හරක් කියලා කියන එකෙන් අදහස් කරේ මොකද්ද කියලා බලන්න. අපේ ජීවිතයේ තියෙන හරියට මේ වගේ පටලැවිල්ලක තියෙන අපි මේ හැම දෙයක්ම අපි පාලනය කරන්න උත්සාහ කරනවා. හැම දෙයක්ටම ලනු දාලා ඇදගෙන Tamanගේ පාලනේ තියාගන්න හදනවා. මේ හැම දෙයක්ම කිව්වම අපේ සිතුවිලිත් අයිති. මේ සිතුවිලිත් අපි මෙහෙම දාලා ලනු දාලා තියාගෙන පාලනය කරන්න හදනවා. මේ විදිහට ලොකු දැඩි පීඩාවකටපත් වෙනවා. ඉතින් අපි මේක තේරුම් අරගෙන මේ හරක් ටික නිදහස් කරේ නැත්තම් අපි නිදහස් වෙන්නේ නැහැ. අනිත් එක අපි මේ උගාක් දෙලාවට අපි පාවිච්චි කරන වචන ටිකක් තියෙනවා. අපි ආදරය කියලා පාවිච්චි කරනවා, යුතුයකම කියලා පාවිච්චි කරනවා, වගකීම කියලා පාවිච්චි කරනවා. හැබැයි අවංකවම හොඳට බලන්න මේ වචන ඇතුලේ ඇත්තටම මොකද්ද අපේ තියෙන්නේ කියලා. හරියටම බැලුවොත් අපිට පේනවා මේ හැම එකක් ඇතුළතම තියෙන අපි තව කෙනෙකුට අපගේ ආධිපත්‍ය පතුරනවා. ඒ කියන්නේ අපිට ඕනි විදියට අපගේ අවශ්‍යතාවය. ඒ කියන්නේ අපි කෙනෙකුට ආදරය කියලා කියන්නේ අපේ අවශ්‍යතාවය පරිදි ඒ පුද්ගලයා ඉන්න ඕනේ. ඒ පුද්ගලයා අපේ වහලෙක් විදිහට ඉන්න ඕනේ. අපි කැමති විදිහට ඉන්න ඕනේ. එතකොට අපි කැමති විදිහට ඒ පුද්ගලයා ඉන්නේ නැතිකොට තමයි අපිට මොකද්ද? අපි කියනවා ඒ පුද්ගලයා අපිට ආදරේ නැහැ. එහෙම නැත්නම් අපිට කීකරු නැහැ. අපි කැමති විදිහට නැහැ. ඌ නරක පුද්ගලෙක් කියලා අපි ලේබල් ගන්නවා. ඒ ලේබල් ගහන්නේ ඇත්තටම අපේ ආධිපත්‍යයට. එහෙම නැත්නම් අපගේ පාලනයට. ඒක නැත්නම් අපි මවාගත්තු මානසික රූපයට අනුකූලව ඕන් නොසිටින නිසා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. එතකොට ඉතින් අපි ඉස්සලාම අපි තේරුම් ගන්න ඕනේ අපි මේ වචන පාවිච්චි කරලා එක විදියට වචන පාවිච්චි කරලා ඇත්තටම අපගේ තියෙන්නේ අපේ ආත්මාර්ථකාමී හැඟීම් මුදුන්පත් කරවා ගැනීම සඳහා තමයි මේ සියලු දේවල් පාවිච්චි කරන්නේ. එතකොට අපි ඉස්සලාම මනුස්සත්වයෙන් තවත් මිනිස්සෙක් නිදහස් කරමු. තමයි ඇත්තටම අපිට නිදහස් වෙන්න පුළුවන්. මේ හරක් ටික ඔක්කොම ගලවලා ඒ කඹ ටික ඔක්කොම නිදහස් කරාට පස්සේ තමයි ඇත්තටම අපි නිදහස් වෙන්නේ. අපිත් අනිත් අයව නිදහස් නොකරන තාක්කල් අපි අනිත් පැත්තට නිදහස් වෙන්නේ නැහැ. ඉතින් මේ අපි මේ ධර්ම කාරණා ගැන මේ ඔයගලන්ට මම මේ කියන්නේ මේවත් මම මේ අතර ඕගලන් ජීවිතේට මේවත් දෙනවා. මොකද මේ වගේ පොඩ්ඩක් නිදහස් වුණාට තමයි පස්සේ තමයි ඔයගලන්ගේ මනස ටිකක් මම මේ කියන කාරණයක් වුණා තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයගලන්ගේ මනස සුවපත් වෙන්නේ. ඒ මනස නිදහස් වුණාට පස්සේ තමයි ඇත්තටම මම ඊළඟට කියන කාරණා බොහොම මේ වෙන්නේ. මම ඇත්තටම ඊයේ සතියේ සාකච්ඡාවේ එච්චර ගැඹුරට යන්න හිතුවේ නැහැ. හැබැයි ඒක ගැඹුරට ගියා. අකමැත්තෙන් වුණා. එහෙමයි. හැබැයි මම කියන්නේ ඒක ආයි නැවත අහලා බලන්න. ඒක අහලා බැලුවා. ඒ කියන්නේ හිතන තරම් ගැඹුරු නැති බව ඔබට තේරෙවි. එහෙම නැත්නම් ඇත්තටම තව කෙනෙක්ට ඕන නම් දිගටම අධ්‍යයනය කරන්න අපි කරපු වෙනත් අයට කරපු දේශනා තියෙනවා. මේ අන්තර්ජාලයේ YouTube එකේ. ඒවා අරගෙන ආයි දෙපාරක් තුපාරක් බලන්න. මම අර ගිය සතියේ කිව්වා වගේ මම ඕගලන්ට දැනුම දෙන්නේ නැහැ. දැනුම නෙමෙයි මම ඕගලන්ට දෙන්නේ. මම ඕගලන්ට දෙන්නේ ජීවිතේ තෝරගන්න අවශ්‍ය පසුබිම තමයි මම සකස් කරලා දෙන්නේ. හොඳයි එහෙනම් අද ප්‍රශ්න වලට අපි යමු. හොඳයි ස්වාමීන් වහන්සේ. පාද නමස්කාර පොරොක ස්වාමීන් වහන්සේ අවසරයි. ඇත්තටම ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් මම ටිකක් ඒක පසුවට කල් දමනවා. අද පොඩි වෙනසක් කරන්නයි හිතන් ඉන්නේ ස්වාමීන් වහන්සේ. අපි ඔඩියන්ස් එකෙන් අපි කැඳවලා එයාලගේ ප්‍රශ්න යොමු කරන්නයි ස්වාමීන් වහන්සේ අපි සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් පෙරවන් සරණයි සියලු දෙනාටම. ඔයාලගේ කැමති කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්න, නිරාකරණය කරගන්න ධර්ම ගැටලුවක් කරුණා කරලා දෙවෙනි කොටුවට එන්න. ඔබගේ නම සඳහන් කරන්න එපමණක් ඇති. හොඳටම ස්වාමීන් වහන්සේට ප්‍රශ්නය ඔබම ඉදිරිපත් කරලා අවශ්‍ය කරුණු කාරණා දැනගන්න. කවුරුත් ඉන්නවද? බුද්ධ දර්ශනය ගැන හොඳයි ස්වාමීන් වහන්සේ අපි ඒක පසුවට තබා ගමු. නෑ එතනදි පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. දැන් මම පළවෙනි දවසේ කියපු දේවල් සත්‍යයක් කියලා තේරෙනවා නේද? ඒ කියන්නේ අපි ලංකාවේ සංස්කෘතියක් විදිහට අපි හරි බයයි
ප්‍රශ්න කරන්නේ. ප්‍රශ්න අහන්න හරි බයයි. හැබැයි මේ ප්‍රශ්න කිරීම කියන එක අපි පටන් ගත්තේ නැති වුණොත් අපිට ජීවිතේ තෝරගන්න වෙන්නේ නැහැ. අපි අනිත් අයගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. දැන් අපි අම්මලා තාත්තලා කියපු ඒවා එහෙමම පිළිගත්තා. මං කියන්නේ අම්මලා තාත්තලා කියපු ඒවා ඔක්කොම වැරදි කියලා. හැබැයි අපි අම්මලා තාත්තලා කියපු බහුතරයක් බොරු දේවල් අපි දරාගත්තා. මේ ප්‍රශ්න නොකිරීම තුළ. ඒ වගේම අපි ගුරුවරු කියපු දේවල් ප්‍රශ්න නොකිරීම තුළ අපි උගා දේවල් දරාගත්තා. ඒ වගේ වැරදි දේවල් දරාගත්තා. ඒ වගේම අපි එතනින් එහාට ගිහිල්ලා අපි සමාජයේ අපේ යාළුවෝ, මිත්‍රයෝ, දේශපාලඥයෝ, විවිධාකාර පුද්ගලයෝ මේ ප්‍රශ්න නොකිරීම නිසා අපි ඒවා එසේම දරාගත්තා. එතනින් එහාට ගිහිල්ලා දැන් අපි දැන් මුළු බුදුදහම පදනම් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට බලන්න හැම වෙලාවෙම ප්‍රශ්න කිරීමේ තුල. බුදුහාඳුරන්ව ප්‍රශ්න කරනවා. බොහොම දරුණු විදියට බොහොම දරුණු ප්‍රශ්න අහලා බොහෝ සාකච්ඡා කරලා තමයි ඒක ලියාගන්නේ. හැබැයි දැන් අපි පුරුදු වෙලා තියෙන කාලාන්තරය ඇතුලේ අපි හාමුදුරුවෝ ප්‍රශ්න කරන්නේ නැහැ. හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් අහන්නෙත් නැහැ. ඇත්තටම ඒකත් කරන්න ඕනේ. එතනින් එහාට ගිහලා තවත් විශේෂයක් ඕනේ තමයි. එහෙම ප්‍රශ්න අහන්න පුරුදු වුණොත් තමයි ඕගලන්ව ප්‍රශ්න කරගන්න පුළුවන් වෙන්නේ. මේ තමන්ව ප්‍රශ්න කර ගැනීම කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද අපි හැමෝම හිතන් ඉන්නේ තමන් හරි කියලා. තමයි කරන්නේ ඔක්කොම හරි කියලා. අපි අර වෙන දේවල් ප්‍රශ්න කරන්න අපි පුරුදු වෙන්නේ නැති නිසා අපිව ප්‍රශ්න කරන්නේ නැහැ. අපි හිතන විදිය හරිද? අපි තියෙන මත හරිද? අපි අරන් තියෙන නිගමන හරිද? අපේ අදහස් හරිද? අපි මේ යන ගමන හරිද කියලා තමන්ව ප්‍රශ්න කරගන්නේ නැහැ. එහෙම ප්‍රශ්න කර ගැනීම ඉතාමත් වැදගත්. නැත්තම් වෙන්නේ අර අපේ මේ සංස්කෘතිය ඇතුළේ අර ඕනට වඩා ප්‍රශ්න අහන්න ගියාම වෙන ප්‍රශ්නයක් වෙනවා. අම්මා තාත්තා උනත් ඕනට වඩා ප්‍රශ්න අහුවොත් මොකද? ටොකු අනගන්න වෙනවා. දැන් අම්මා තාත්තගේ හරි ගුරුවරයෙක් හරි ආම්දුර කෙනෙක් හරි කියන අපාය තියෙනවා කියලා. එතකොට ඔබ අපායයි කියලා. එතකොට අපි කවුරු හරි ඕගොල්ලෝ ප්‍රශ්න කරලා තියෙනවාද ඒක? ඉතින් ඔයා අපාය දැක්කද? ඒක කොහොමද? ඒක විශ්වාසද? හොඳටම විශ්වාසද? ඔය කියන කතා ඇත්තද කියලා. එහෙම ඕනට වඩා ප්‍රශ්න දෙක තුනක් එහෙම ආන්න ගියොත් මොකද වෙන්නේ? අරයකින් ලොකු පීඩනයකට ඔබපත් වෙනවා. ඊට පස්සේ මේ ඔබ ටික දවසක ඉබනේ හිතනවා ඔය ප්‍රශ්න අහන්න නැතුව ඔය තිය වෙන දෙයක් බලාගෙන ඔය ඉන්න එක හොඳයි කියලා. හැබැයි ඇත්තට මේක හොඳ නැහැ. ඒක හොඳ නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ, ප්‍රශ්න යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී නෙමෙයි මේ මණ්ඩපෙදි විතරක් නෙමෙයි හැම තැනදීම ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුළේදී විශේෂම ඕගොල්ලන්ව ප්‍රශ්න කරගන්න ඕනේ. මේ තමන්ව ප්‍රශ්න කර ගැනීම ඉතාමත් වැදගත්. තමන්ව ප්‍රශ්න කරගත්තේ නැත්නම් අතරම ඔබට යථාර්ථය දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද අර තමන්ගේ අතිශය තියෙන දැඩි මාන්නය නිසා හැම වෙලාවෙදිම අපිව ප්‍රශ්න කරගන්නේ නැහැ. ඒක ඉතාමත් වැදගත් දෙයක් තමයි තමන්ගේ අදහස් මතවාද තමන් දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නැවත තමන්ව ප්‍රශ්න කර ගැනීම. හොඳයි අපි යක් ඉස්සරහට. එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් දෙයක් මම ඔඩියන්ස් එකට මතක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ කියලා තියෙන්නේ මාව මිත්‍රෙක් විදිහට සැලකන්න. මිත්‍රෙක් විදිහට අපි මේ සාකච්ඡාව කරගෙන යන කිසිම එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍ය විදිහට මේ ධර්ම සාකච්ඡාව කරන් යන්න කියලා. ඒ හින්දා කවුරුත් බය වෙන්න එපා. කිසිම විදිහකින් Tamanට අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි මේ ඔයගොල්ලෝ කතා කරනවා වගේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. එතනදී මේ කතා කිරීමේ දක්ෂතාවය එහෙම අවශ්‍ය නැහැ. හරි ස්වාමීන් වහන්සේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම අහන්න හිටිය ප්‍රශ්නේ ටිකක් පසුවට දානවා. ස්වාමීන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේගේ දේශනෙන් මට යම් දෙයක් වැටහෙනවා. ස්වාමීන් වහන්සේ ගිය සුමනේ අපිට කිව්වා සිතුවිලි හදන්නේ කවුද කියලා හොයන්න. දැන් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ දැන් සිතුවිලි මම හිතුවා මෙන්න මෙහෙම සිතුවිලි අපිම නිර්මාණය කරගන්නවා. ඇත්තටම සිතුවිලි කිව්වහම අපිට එක එක සිතුවිලි එනවා අපේ හිතවලට. ඒ හැම දෙයක්ම නිර්මාණය කරගන්නේ නම් අපිමයි කියලා හිතෙනවා. නමුත් නිර්මාණය කරගන්න හේතුපාදක වෙනවා බාහිර යම් වස්තුන් සහ බාහිර යම් සිදුවීම්. අන්න එතනදී අපි පිළිපැතිය යුතු ආකාරය කොහොමද ස්වාමීන් වහන්සේ? කරුණාවෙන් අපිට පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් මේකට දැන් ඕගොල්ලන්ගේ ජීවිතය ගැන පොඩි ආපසු හැරීමක් බලන්න. දැන් අපේ ජීවිතවල විවිධාකාර ආකල්ප තියෙනවා. අපි දේවල් හොඳයි කියලා ගන්නවා, සමහර දේවල් හොඳයි කියලා ගන්නවා, සමහර දේවල් නරකයි කියලා ගන්නවා. දැන් මේක එකිනෙකාට සාපේක්ෂයි. දැන් සමහර හොඳයි කියලා ගන්න එක නෙමෙයි, සමහර නරකයි කියලා ගන්න. ඒ වගේම අපේ ජීවිතෙත් අපි ආපස්සට හැරිලා ගිහිල්ලා බැලුවොත් අපි අවුරුදු 20 දී හොඳයි කියලා ගත්ත එකක් අවුරුදු 30 දී හොඳයි කියලා ගන්නෙ නැහැ. ඒ වගේම අවුරුදු
20දී හොඳයි කියලා ගත්ත එකක් අවුරුදු 10දී හොඳයි කියලා අරගෙන නැහැ. අපේ මේ ජීවිතය ආපස්සට අපි හැරිලා යනකොට අපිට පේනවා අපිට මේ බාහිරින් ලැබිච්ච ආකල්ප. ඒ කියන්නේ බාහිරින් කියන්නේ එක්කෝ දෙමව්පියෝ වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් මිත්‍රයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්. ටීවී එකේ ගිය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්, කියවපු පොතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අහපු බණක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි එහෙකින් අපිට එනවා අදහසක්. ඒ අදහසක් එනවා එක්කෝ මේක හොඳයි, එහෙම නැත්නම් නරකයි කියලා. එහෙම නැත්නම් අපිට අදහසක් එනවා, නිගමනයක් එනවා මේක මෙහෙමයි කියලා එනවා අදහසක්. එතකොට මේ අදහස කොහෙන්ද ආවේ කියලා ඇත්තටම අපිට අදහසක් නැහැ. අදහසක් නැති හින්දා අපි ඒ වෙලාවේ තියෙන මේ මතය, ඒ වෙලාවේ තියෙන මේ අදහස හරීම එකක් කියලා, ਸਰව සම්පූර්ණ එකක් කියලා අපි යනවා. හැබැයි අපි ආපස්සට ගිහිල්ලා බැලුවොත් අපිට හොඳට පේනවා ඒක අපිට කවදා හරි කවුරු හරි විසින් දීපු අදහසක්, පොතක තිබිච්ච අදහසක්, එහෙම නැත්නම් හාමුදුරු කෙනෙක් කියපු එකක්, එහෙම නැත්නම් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් හරි කොහෙන් හරි දැකපු එකක්, අන්තර්ජාලයෙන් ආපු එකක්, ඒ මොකක් හරි එකකින් තමයි අපිට ඒ ආකල්පය ඇවිල්ලා තින්නේ. එහෙම නැත්නම් ඒක හොඳයි, එහෙම නැත්නම් ඒක නරකයි කියන අදහස ඇවිල්ලා තින්නේ. ඒ වගේම හොඳට බලන්න ඕගොල්ලන්ගේ ජීවිතේ විවිධාකාර දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලන් අපි දියුණු පුද්ගලෙක්, සාර්ථක පුද්ගලෙක් කියලා කිව්වහම දැන් ඕගොල්ලන්ට එකපාර මේක ඕගොල්ලෝ හිතනවා දැන් මේක දැන් ඕගොල්ලන් ගොල්ලෝ චිත්‍රයක් තියෙනවනේ. ඒ චිත්‍රෙම ඇවුනේ කොහොමද? මේ දියුණු පුද්ගලෙක්, සාර්ථක පුද්ගලෙක් කියන චිත්‍රේ කවදද මැවුනේ? ඉතින් මේක අපි ඕම ආපස්සට ගිහිල්ලා අපි මේක බලාගෙන යනකොට අපිට පේන්න පටන් ගන්නවා මේකත් මේ කවදා හරි විසින් කවුරු හරි විසින් තමයි මේක පෙන්වලා තියෙන්නේ. මෙන්න මේකයි දියුණුව කියන්නේ. මේකයි හොඳ කියලා කියන්නේ. මේකයි නරක කියලා කියන්නේ. එතකොට අපිට එක එක අදහස් තියෙනවානේ. මේ අදහස් සියල්ලම අපි ආපස්සට ගිහිල්ලා බලුවොත් මේක කවුරු හරි විසින් අපිට ඔළුවට දාපු එකක්. ඒ වගේම දැන් මේ වෙලාවේ ඔබට ඉන්න අදහස නිගමනයේ එක්ක ඔබ තව කෙනෙක් එක තර්ක කරගන්නවා, වාද කරගන්නවා. ඒ වගේ මේ අදහස නිගමනයෙන් අරගෙන ඔබ යම්කිසි තීරණ ගන්නවා. හැබැයි තව අවුරුද්දක් විතර ආපස්සට ඉස්සරහට ගිහිල්ලා ආය ආපස්සට හැල්ලා බැලුවොත් ඔබට පේනවා දැන් මේ වෙලාවේ ඒ ගත්තු තීරණේ, මේ වෙලාවේ හිටපු අදහස හරිම අදහස නෙමෙයි කියලා. හැබැයි ඔබට ඒ අදහස තියෙන වෙලාවේදී, ඒ නිගමනයේ තියෙන වෙලාවේදී හිතෙන්නේ මේක තමයි හරිම එක. මේ මට මේ දැන් හිතෙන එක තමයි හරිම එක කියලා. හැබැයි ඔබටම අපි හිතමු අනාගතයට අවුරුද්දක් ගිහිල්ලා ආයෙ ඇවිල්ලා බැලුවොත් ඔබට පේනවා ඒ ගත්තු තීරණේ හරි, ඒ දරලා තියෙන අදහස හරි, ඒක හරිම නොමැති බව. ඉතින් එතනදී දැන් මේ අහපු ප්‍රශ්නෙට මම එක පැත්තකටකින් මම උත්තර දෙන්නේ. ඉතින් ඔක බලන්න ඕගලන්ට දැන් විවිධාකාර දේවල් ගැන ඕගොල්ලෝ නිගමන අරන් තියෙනවානේ. මේක හොඳයි, මේක නරකයි, මෙන්න මේක මෙහෙමයි වෙන්න ඕනි කියලා නිගමන. ඒක කවදාද ඕගොල්ලන්ගේ ඔළුවට වැටුනේ? බලන්න දැන් ඕගොල්ලන්ගේ ආයි ළමා කාලේ දක්වාම යන්න. ළමා කාලේට ඇතුළට ගියාට පස්සේ දැන් මේ මම ඕගොල්ලන්ට මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් පොඩි දරුවෙක් හොඳ නරක කියලා දෙකක් තියෙනවද පොඩි දරුවෙකුට? හොඳ නරක කියලා දෙකක් නෑ. ඊට පොඩි දරුවෙකුට පින්පව්, කුසල අකුසල අරවා මේ ඕවා තියෙනවද? ඕ බෙදීම් තියෙනවද එකක්වත්? නැහැ සෝනස්. හැබැයි මේ බෙදීම් නැති වුණාට ඕගලන්ට හොඳට පේනවා පොඩි දරුවෙක් ඕගලන්ට වඩා සුද්ධයි කියලා. පිරිසිදුයි කියලා. පිරිසිදුයි සහ නිදහසේ ඉන්නවා කියලා. හැබැයි දැන් ඔන්න ওই බෙදීම් ආවට පස්සේ ওই සියලු බෙදීම් ආවට පස්සේ ඕගලන්ට පේනවා අර තිබ්බ සුද්ධවන්තකම, අර තිබ්බ පිරිසිදුකම, අර තිබ්බ නිදහස නැතුව යනවා කියලා. හරිද? ඒක පේනවා ඔබට. දැන් ඔබගේ ළමා කාලේම ආයි එනකොට ඔබට පේනවා ඒ තිබ්බ පිරිසිදුකම, සුද්ධවන්තකම, ඒ සැහැල්ලුව, නිදහස නැති බව. හරිද? ඉතින් ඒකයි මම කිව්වේ ආපස්සට යන්න. ආපස්සට යනකොට පේනවා කවුරු හරි දීපු අදහසක් හින්දා තමයි ඔබ මේ ආකල්ප වලට පෙළඹුනේ. මේක තමයි දියුණුව. මේක තමයි හොඳ. මේක තමයි නරක. එහෙම නැත්නම් මේක තමයි මේ ඔබ ගන්න තියෙන අදහස. ඒ අදහස් ඔක්කොම ඔබට ඉබේ පහළ වුණා නෙමෙයි. ඒ කියන්නේ ඒ අදහස ඔබ පහළ කරගත්තා නෙමෙයි. හරිද? හොඳට බලන්න ඔබද මේක පහළ කරගත්තේ කියලා. ඇත්තට ඒක ඔබ පහළ කරගත්තා නෙමෙයි. ඒ කියන්නේ මේක කියන්නේ ඔබ අපි කියනවා අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා කියලා. ඒ අවිද්‍යාවට තියෙන හේතුව පාප මිත්‍ර සේවනය කියලා.
එතකොට ඔබට කවුරු හරි විසින් එහෙම නැත්නම් මොකක් හරි අන්තර්ජාලයෙන් හරි පොතකින් හරි ආඳුරු කෙනෙක් හරි අම්මා තාත්තා හරි යාළුවෙක් හරි එහෙම නැත්නම් ටෙලි නාට්‍යයකින් හරි දාලම ෆිල්ම් එකකින් හරි කොතනින් හරි ආපු අදහසකින් තමයි ඔබ මේක මෙහෙමයි මේක හොඳයි මේක නරකයි මේක වැරදි මේක හරි මේක පිං මේක පව් එහෙම නැත්නම් මේක මෙහෙමයි කියලා නිගමනයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක බැලුවම පස්සේ පේනවා මේවා ඔබ මේ ඔබට ගොඩනැගිලා තියෙන ආකල්ප අදහස් ඒවා ඔබේම ඒවා නෙවෙයි බව. මේ කොහෙන් හරි ආපු එකකින් හැදිච්ච එකක් කියලා ඔබට පේනවා. ඒ කියන්නේ ඔබ ඉන්න සංස්කෘතිය අනුව මේක වෙනස් වෙනවා කියලා ඔබට පේනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඕකම දැන් හිතන්නකෝ ඔබ අලුත් පරිසරයකට යනවා. එහෙම නැත්නම් අලුත් මිත්‍රයෝ ටිකක් ඇතුළු කරන්න යනවා. එතකොට ඒ අලුත් මිත්‍රයෝ ටිකක් ඇතුළු කරනකොට ඔබ නොදැනුවත්වම ඒ මිතුරන්ගෙන් ලැබෙන අදහස් සහ උදහස් නිසා ඔබගේ සිතුවිලි වෙනස් වෙනවද නැද්ද? ඔබ අරන් තියෙන නිගමන වෙනස් වෙනවද නැද්ද? ඔබ හොඳ නරක කියලා අරන් තියෙන බෙදාගෙන තියෙනව වෙනස් වෙනවද නැද්ද? ඊට පස්සේ ඔබ මේ පරිසරෙන් ඉඳන් ආයෙ තව තැනකට යනවා. තව තැනකට ගිහිලා ආයෙ එතන ඉන්න පිරිස අනුකූලව ආයෙ වෙනස් වෙනවද නැද්ද? ආයෙ වෙනස් වෙනවා ඔබ. මේ වගේ ඔබ ඇත්තට මේ ඔබ මම ආයෙ අහනවා කවුද මම කියන්නේ කියලා මම මුලින්ම දීපු ප්‍රශ්නෙට එක පැතිකඩකින් මෙතන මෙහෙම බලන්න පුළුවන්. ඔක හොඳට බැලුවොත් පේනවා. එහෙම ස්ථීරටම ගනිගමනයක් ගත්තු ස්ථාවර නිගමනයක තියෙන දෙයක් ස්ථීර මතයක ඉන්න එහෙම දෙයක් නොමැති බව. ඒ අවස්ථානුකූලව ඒ පරිසරයට අනුකූලව වෙනස් වෙන අර මේ අදහස් වෙනස් වෙන ආකල්ප වෙනස් වෙන සංකල්ප වෙනස් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට ඒ සංකල්පත් ඒ ඔබ ඉන්න පරිසරයට සාපේක්ෂව ඔබ ඇසුරු කරන පුද්ගලයන්ට ඔබට ඇසුරු කරන ලැබෙන පුද්ගලයන්ට සාපේක්ෂව ඔවුන් විසින් ඔබ මත පටවන ලද අදහස් සහ උදහස් ඒවා පර පොදුවේ හදාගත්තු ඒ සම්මුතින් ටිකක් තමයි තියෙන්නේ. එතකොට ඒකට අනුකූලව තමයි ඔබ මේ ඔබ ලෝකයේ දකින්නේ. හොඳ නරක හරි වැරදි සියල්ලම. ඉතින් එතකොට ඒ අදහස් කොහෙන්ද ආවේ කියලා බලන්න. දැන් අපි ඉස්සෙල්ලා මම අපාය ගැන කිව්වන් පස්සේ එතකොට අපාය කියන එකට කොහෙන්ද ආවේ අපාය? කවුද කිව්වේ අපාය ගැන? කොහෙන්ද දිව්‍ය ලෝකේ ආවේ? කවුද කිව්වේ මේවා? හරි. ඒ පොඩ්ඩක් හොයලා බලන්න. ඒ කියන්නේ ඔබ දැකලත් නැහැ ඒක. ඊට පස්සේ දැන් ඔය ආයේ ගිහිල්ලා මේ බලන්න එක කොහෙන්ද ආවේ? ඊට පස්සේ අපි දැන් කියනවා අපි මේක වටෙන් ආවා කියලා. ඒ අයට කොහෙන්ද ආවේ? ඒ අයට ඒ අදහස් ආකල්ප කොහෙන්ද ආවේ? අන්න එහෙම බලනකොට ඔබට පේනවා කොහොමද මේ මනස කියන්නේ මොකක්ද කියලා.